ඔගේ බොයිස් අපිට අද තියෙනවා කතා කරන්න දැන් මාසෙක විතර විඩියක් දැම්මේ නැහැ. මාසෙක විතර විඩිය එකක් දැම්මෙත් නැහැ. අද අපිට තියෙන්නේ කතා කරන්න ම්ම්, අපි කලින් ට්‍රෑන්ගල්ස් ටික කතා කරලා රූල්ස් ටිකක් කතා කරා කොමන් රූල්ස් ටික. එතකොට අපි කතා කරපු ට්‍රෑන්ගල්ස් පහක් තියෙනව නේද? අපි කතා කරේ ට්‍රෑන්ගල්ස් පහ අන්නේ පහ වෙන වෙනම අපිට කතා කරන්න තියෙනවා. එතකොට පළවෙනිටම කතා කරන්න තියෙන හොරිසොන්ටල් ට්‍රෑන්ගල් යටතේ අර ට්‍රෑන්ගල් තුන අර මං ඇඳ ගන්න කියපු ටික ඒ කියන්නේ රෙගියුලර් ඇසෙන්ඩින් සහ ඩිසෙන්ඩින් කියන ට්‍රෑන්ගල් ටික හරියද එතකොට ඔයාලා හෙඩින් එකක් දාගෙන හොරිසොන්ටල් ට්‍රෑන්ගල් කියලා හොරිසොන්ටල් ට්‍රෑන්ගල් කියලා ලියාගන්න මේ ට්‍රෑන්ගල් තුන රෙගියුලර් ඇසෙන්ඩින් ඩිසෙන්ඩින් ට්‍රෑන්ගල්ස් හරියද මෙන්න මේ තුන අඳුරගන්න රෝල් ටික තමයි දැන් අපි කතා කරන්න යන්නේ එතකොට ෆස්ට් රූල් එක අපි මෙහෙම තමයි හිතන් ඉන්නේ ෆස්ට් රූල් එක ට්‍රෙන්ඩ් ලයින් දෙක අනිවාර්යයෙන්ම පොසිටිව් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම දැන් A B C D E කියලා ආවට පස්සේ මේක ට්‍රෙන්ඩ් ලයින් එකක් මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් දෙක මෙහෙම විරුද්ධ දිශාවල් දෙකට තියෙන්න ඕන. හරිද? එතකොට ඒක තමයි පළවෙනි රූල් එක ට්‍රෙන්ඩ් ලයින් දෙක ඔපොසිට්ව තියෙන්න ඕන. ඊළඟ රූල් එක තමයි අර ඇඳ ගන්න අරක හරිද? ඔපොසිට්ව කියද්දි තමයි පැටලෙන්න පුළුවන් නේ. පළවෙනි දෙවෙනි පාර විතර බලද්දී පොත. ඕකේ ඊට පස්සේ රෙගියුලර් ට්‍රෑන්ගල් එකේදී වේව් D එක අනිවාර්යෙන් වේව් C එකට වඩා කුඩා වෙන්න ඕන. වේව් D එක අනිවාර්යෙන් වේව් C එකට වඩා කුඩා වෙන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ට්‍රෑන්ගල් එකෙන් තේරෙන්නේ A B C D E කියලා. එහෙම A B C D E මේක රෙගියුලර් නෙවෙයි රෙගියුලර් ඇසෙන්ඩින් ඩිසෙන්ඩින් ඔක්කොම මේක හරිය. A B C D E එන්න කලින් ප්‍රීවියස් වේව් එකට වඩා වේව් එක කුඩා වෙලා තියෙන්නේ. හරිද? ඒක තමයි මේ කියන්නේ. වේව් D එකට වඩා වේව් C එක අනිවාර්යෙන් කුඩා වෙන්න ඕන. සෝරි වේව් D එක වේව් C එකට වඩා කුඩා වෙන්න ඕන. හරිද? තේරුණා? C මේක C මෙන්න මේක ඊට වඩා කුඩයි. එතකොට වේව් E එක අනිවාර්යෙන් වේව් D එකට වඩා කුඩා වෙන්න ඕන. මෙන්න මේ වේව් E එක මෙන්න මේ වේව් D එකට වඩා කුඩා වෙන්න ඕන. ඊගාට රෙගියුලර් වලදී වේව් A එක විශාල වෙන්න ඕන වේව් B එකට වඩා. මෙන්න මේක තමයි මං කියන්නේ. ඒ කියන්නේ වේව් A ඉන් රෙගියුලර් ට්‍රෑන්ගල් වලදී මෙන්න මේ වේව් A එක වේව් B එකට වඩා විශාල වෙන්න ඕන. ඒක වෙලා තියෙනවා. හරිද? ඕකේ. දැන් අපි කතා කරන් තින්නේ වැදගත්ම එක. වැදගත්ම එක මෙහෙම තමයි. දැන් ඔයාලා හිතන්න දැන් මෙහෙම ට්‍රෑන්ගල් එක හැදුනා. හරිද? මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් ගහගත්ත කියලා හිතන්න. ඔයාලා ගන්න ඊට පස්සේ ෆිබ් රිට්‍රේස්මන්ට් එක. හරිද? ඊට පස්සේ මෙතන දැන් තියෙනවනේ මෙතන දැන් ට්‍රෑන්ගල් එකේ විශාලතම වේව් එක මොකද්ද? මෙතෙන්ට අනුව වේව්. එතකොට දැන් ඉරගියුල එකේදී වේව් B එක තමයි විශාල. හරිද? වේව් B එකෙත් මේ විදිහට මම කියන විදිහට කරන්න දැන්. හරිද? මේක රූල් එකක් එක. එතකොට දැන් මෙතන විශාලතම වේව් A එක නේද? එතකොට ඔයාලා ගන්න ෆී ප්‍රීට්‍රේස්මන්ට් එක අරගෙන 0 වල ඉඳලා වේව් එක වේව් A එක වේව් A එක පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙන තැන වෙනකන් තියන්න. තිබ්බට පස්සේ හරිද? තිබ්බට පස්සේ මෙතන හරියට මෙන්න තිබ්බට පස්සේ මෙන්න මේ දෙකේ හෙඩ් එක මේ දෙකේ හෙඩ් එක ඒ කියන්නේ මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් දෙක මෙන්න මෙහෙම වේව්ස් වල වැදිලා හරියට මෙහෙම ගානට ගියාට පස්සේ මෙතන පොඩි අවුලක් තියෙනවා මෙතන එහෙම හිතන්න එපා හිතන්න ඔයාලා මෙන්න මෙහෙම හරියට තිබ්බට පස්සේ මෙන්න මේ වේව් ට්‍රෙන්ඩ් ලයින් දෙක හරියට තිබ්බට පස්සේ මේ ට්‍රෙන්ඩ් ලයින් දෙකේ හෙඩ් එක තියෙන එකට ගෑවෙන තැන මෙන්න මේ හරියටම මෙන්න මේ ගෝල්ඩන් පොකට් එක එහෙම නැත්නම් මෙන්න මේ වේව් A එකේ වේව් මෙතන දිගම වේව් එකේ ෆිබොනාචි ඇන්දට පස්සේ ගැහුවට පස්සේ මෙතන 618 වල රීටෙස්ට් වෙලා මෙන්න මේ හෙඩ් එක මෙන්න මේ විදිහට රීටෙස්ට් වෙලා තියෙනවනම් අනිවාර්යෙන් මේකට කියන්නේ අපි හොරිසොන්ටල් ට්‍රෑන්ගල් එකක් කියලා. හරිද?
horizontal triangle එකක් කියලා තමයි අපි එතෙන්ට කියන්නේ. එතකොට ඔන්න ඔක තමයි මේක ඇඳ ගන්න. හරිද? මේක ඇඳ ගන්න. අනේ මේක වැදගත්ම එක. හරිද? වැදගත්ම රූල් එක. හරි. අපි එතකොට horizontal triangle කතා කරා. තව triangle දෙකයි අපිට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඒක කතා කරාට පස්සේ limited triangle කතා කරන්න තියෙනවා. limited triangle non limiting. ඊට පස්සේ rule of alternation. හරිද? හරි. ඊට පස්සේ irregular triangle කියලා දාන්න. irregular triangle. මේකෙදි වෙන්නේ මේ irregular triangle වලදී වෙන්නේ හරිද? මේ irregular triangle වලදී වෙන්නේ wave A එකට වඩා wave B එක ලොකු වීමක්. හරිද? irregular triangle කියලා දාගෙන මෙහෙම දැන් හිතන්න wave මෙහෙම කියලා දින එක කට්ටය දැන් මෙතන correction එකක් හැදෙන්න ඕන තැනක් කියලා. හරි. මෙන්න මෙහෙම wave A එක ගිහිල්ලා තියෙනවා. wave B එක වෙන්නේ මෙන්න මෙහෙම wave B එක අප් වෙන එකක් වෙන්නේ. හරිද? එතකොට මෙන්න මේක බලන්න මෙහෙම. ඔයාලා ගන්න fib retracement එක ආය අරගෙන එම අරගත්තට පස්සේ ඔයාලා මෙන්න මෙතන මෙහෙම තියනවා. හරිද? මම මෙතන පොඩ්ඩක් මෙහෙම කරන්න මගේ levels වලට හරින්න ඕන නිසා හරිද? නැත්තම් අනිවාර්යයෙන් මෙන්න මෙතන ගන්න ඕන. නැත්තම් මම තිබුණා levels පොඩ්ඩක් අවුල් යනවා. හරි. හරි මම හදින්නකෝ එහෙනම් ආයේ. right. ඔයාලා ගන්න fib retracement එක තිබ්බ මෙතනින් ඒක B එක තිබ්බා. හරි. තිබ්බට පස්සේ සාමාන්‍යයෙන් wave B එක මෙන්න මේ 618 කියන එකට රීට්‍රේස් කරනවා. මෙන්න මේ 618 කියන එක රීට්‍රේස් කරනවා. එතකොට sorry 61 කියන එක 8 එක රීට්‍රේස් කරලා මෙන්න මේක තමයි මැක්සිමම් ලෙවල් එක. ඒ කියන්නේ මෙන්න මීට එහා ගියොත් මචං මෙතන ට්‍රයැන්ගල් එකක් හැදෙන්න විදියක් නැහැ. මෙතන එතකොට ඔබලා ගත්තු මූවමන්ට් එක වැරදි. ඒ කියන්නේ මෙතන ට්‍රයැන්ගල් එකක් නැහැ. මෙන්න මෙතනින් මාකට් එක ඉවර වෙලා තියෙන්න පුළුවන්. හරිද? කරෙක්ෂන් එක. එතකොට මෙන්න මේක තමයි සාමාන්‍යයෙන් normal target එක. කියන්නේ common target එක. මේක තමයි maximum target එක. කියන්නේ invalid level එක. මීට එහා ගියොත් මෙතන ට්‍රයැන්ගල් එකක් හැදෙන්න විදියක් නැහැ. ඒ වගේම මෙන්න මේ 618 කියන මේ 1.618 කියන level එක දැන් හිතන්න මෙතන මේකේ වදින්නේ නැහැ. හරිද? මෙන්න මෙහෙම දැන් මෙතන ඔන්න මම ආයෙ මෙතන ඉඳලා ගන්න. මෙන්න මෙහෙම ගිහිල්ලා මෙහෙම වදින්න නැතු වෙනවා. ඒක ගන්න පුළුවන් ට්‍රයැන්ගල් එකක් විදිහට. හරිද? එතන ගන්න පුළුවන් ට්‍රයැන්ගල් එක වේව් B එකක් විදිහට. but මෙන්න මේ wave A එකේ high එක මෙන්න මේ sorry wave A එකේ start එක ඒ කියන්නේ මෙන්න මේ level එක අනිවාර්යෙන් මෙන්න මේ wave එකෙන් මොකක් හරි අනිවාර්යෙන් මේක break කරලා තියෙන්න ඕන. break කරලා තමයි wave B එක ඉවර වෙන්න ඕන. හරිද? ඒක තමයි මේ rule එක. හරිද? ඒ කියන්නේ මම කියපු දේ තේරෙන්නේ නැති කියලා හිතනවා. හරිද? පොඩ්ඩම සරලව තමයි කිව්වේ. ඒ කියන්නේ wave B එක දැන් මෙතන අපි fib retracement එක 0 to A දාගත්තා. මෙන්න මේ level මෙන්න මේ line දෙක පොදුයි. හරිද? ඒක add කරගන්න ඔයාලා 1.61 and 2.618 දාගත්තට පස්සේ මෙන්න මේ line එක මෙන්න මේ level එක common මේක maximum. එතකොට මෙන්න මේ දෙක අතර ගිහිල්ලා සාමාන්‍ය common ඉවර වෙන්න පුළුවන්. ඒ වගේම 618 වලට 618 වදින්න නැතුව ආයේ ආවත් ඒක වැලිඩ්. හැබැයි අනිවාර්යෙන් මෙන්න මේ මොකක් වුණත් ඉරගියුල එක වේව් ඒකේ ස්ටාර්ට් එක මචං කඩලා තියෙන්න ඕන. ඒක බ්‍රේක් කරලා තියෙන්න ඕන. එතකොට ඕක තමයි ඒක සරලවම. ඊළඟට CDE wave should be shorter than the previous wave. සාමාන්‍ය රූල් එකම තමයි. හරිද? කියන්නේ A B C D E ඒ කියන්නේ එන්න වේව් එක පොඩි වෙනවා කියලා තමයි කියන්නේ. wave CDE wave should be shorter than the previous wave. ඒ වගේම ට්‍රෙන්ඩ් ලයින් දෙක ඔපොසිට්ව තියෙනවට අපි කලින් කතා කරේ. ඒ වගේ ඔන්න ඔය ටික තමයි මෙතන රූල්ස් ටික. හරි. ඒ වගේම තව එකක් අපිට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මෙහෙම ගන්න පුළුවන්. අර දැන් මම කතා කරන්නේ වේව් B එකේ ටාගට් එකක් විදියට. දැන් හිතන්න මේක මම කියන විදිහට ඔයාලා පොතේ ලියා ගන්න. හරිද? ඒ කියන්නේ ඔබට තේරෙන විදිහට තමයි ඔබ මේක ලියා ගන්න ඕන. හරිද? හරි. දැන් හිතන්න මෙන්න මෙහෙම දැන් zigzag මෙතන එක්සැම්පල් එකක්. හරිද? zigzag නේ මෙතන ඕන පැටර්න් එකක් හැදෙන්න පුළුවන්. සාමාන්‍ය වේව් B එකට කියන්නේ දැන්
සාමාන්‍ය පැටර්න් එක අඩුම කරෙක්ෂන් පැටර්න් එක අඩුම වේව් තුනක්වත් තියෙනවනේ. ඒ කියන්නේ 6x පැටර්න් එක අඩුම වේව් තුනක් නිසා මම මේක ගන්න. හරි. දැන් හිතන්න මෙතන ඉම්පල්ස් එකක් ගිහිල්ලා තියෙනවා. මෙතන ඉම්පල්ස් එකක් ගිහිල්ලා තියෙනවා. මෙතන දැන් වේව් B එක හැදෙන්න ට්‍රයැන්ගල් එක තමයි හැදෙන්න යන්නේ. හරි. ඔන්නෝම වේව් B එක අරන් තියෙනවා. එතකොට මේක දැන් අපි කලින් කතා කරා ෆිබ් රිට්‍රේස්මන්ට් එක මෙන්න මෙහෙම ගන්න පුළුවන් අපිට. අපිට ගන්න පුළුවන් මෙහෙමත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රමයක් තියෙනවා. හරිද? මේක මැක්සිමම් ටාගට් එක. ඒ කියන්නේ මේකෙන් එහා ගියොත් ඉන්වැලිඩ්. හරිද? ඒ කියන්නේ දැන් මෙතන මේකෙදි ගත්ත තියෙන්නේ මේ මෙතන මේ 2.618 තියෙන්නේ. මේ 2.618 තියෙන්නේ. මේක මේ විදිහේ මැක්සිමම් මෙතන දැන් බලන විදිහ දැන් අපි බලන්නේ ට්‍රෙන්ඩ් බේස් එක්ස්ටෙන්ෂන් එකේ මෙතන 0 තිබ්බා ඒ කියන්නේ මෙතන මේ මම ගත්තේ මේක 6 එකක් විතරයි. මෙතන ඕන පැටර්න් එකක් තියෙන බුල 6 එකක් තියෙන පුළුවන් ඩයමෙට්‍රිකල් එකක් ඒවා අපි ඉස්සර කතා කරනවා. මම 0 තිබ්බා තිබ්බා 3 තිබ්බා. පොඩ්ඩයි මම මෙතන පොඩ්ඩක් මේ පල්ලෙහාට කරන්නම්. මොකද මේ මගේ ලෙවල් එක හැටෙන්න ඕන නිසා. හරිද? හරි. එතකොට මේක අපි ගන්නෙ අ, සාමාන්‍යයෙන් අපේ අර වඩාත් සුදුසු එකක් විදිහට තමයි මේක ගන්න. ඒ කියන්නේ වේව් B එකේ මැක්සිමම් එකක් විදිහට තමයි මේක යූස් කරන්නේ. එතකොට මේකෙත් දැන් මෙහෙම වේව් B එක ගිහලා දැන් මෙන්න මේ වේව් මෙන්න මේ 618 කියන එක කවදාවත් මට රීට්‍රේස් කරන්න බෑ. ඒ කියන්නේ ඒක බ්‍රේක් කරන්න බෑ. ඒක බ්‍රේක් කරොත් අපි මෙතෙන්ද මැක්සි වැලි ඉන් වැරදි විතරයි ගන්නෙ. හරිද? ඒතර වේව් B එකට යන්න බෑ. එතකොට දැන් මෙහෙම ගිහිල්ලා AB C D E කියලා හදලා මෙතන වේව් A එක B එක C කියලා මාකට් එක පම්ප් වෙන්න ඕන. එතකොට මෙන්න මේක තමයි මේ සරලවම කතාව මම කියපු දේ තේරෙන්නේ නැති. මෙතන 6 එකක් නෙමෙයි. හරිද? any pattern ඕන pattern එක සාමාන්‍යයෙන් ඕනම් pattern එක ඊට කලින් wave එකේ මුලේ 0 එකේ ඉඳලා ඒක ඊළඟට triangle එකේ sub wave A එකට තිබ්බට පස්සේ මෙන්න මේ levels තුන. මේකයි triangle එකේ A. ඒක මම අදින්නම් පොඩියට. වරන්න තියලා දාන්න. මෙතන 0 කියලා දාන්න. හරි. ඔන්න ඔහොම තමයි වෙක් කරන්නේ. ඔන්න ඔහොම තමයි මේකේ wave B එකේ maximum එක ගන්න. හරි. මං කියපු දේ තේරෙන්න ඇති කියලා මං හිතනවා. හරිද? හරි. ඕකේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා සාමාන්‍යයෙන් පැටර්න් එක ඉවර වුණාට පස්සේ අපිට බලන්න පුළුවන් එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ අපි ගත්ත පැටර්න් එක සෝරි වැලිඩ්ද ඉන්වැලිඩ්ද කියලා බලන්න පුළුවන්. හරිද? ඒක ගන්න දැන් හිතන්න හොඳයි. දැන් හිතන්න දැන් වේව් C එක මෙන්න මෙහෙම මේ ගිහිලා තියෙයි කියලා හිතන්න. ඕකේ. මෙන්න මෙහෙම වේව් C එක ගිහිල්ලා තියෙනවා. මෙතන වේව් C එක ඉවරලා තියෙයි කියලා හිතන්න. ඔන්න 6 එකේ වේව් C එකත් ඉවරයි. එතකොට මෙතන 6 එකේ මේ අපි ගත්ත පැටර්න් එක හරිද කියලා බලන්න අපිට ගන්න පුළුවන්. ඔයාලා ගන්න ෆිබ් රිට්‍රේස්මන්ට් එක 0 to C තිබ්බා. 0 to 0 to C තිබ්බා. ඒ වගේම 0 to C තිබ්බම මෙන්න මේ 0.382 කියන ලෙවල් එක 0.382 කියන ලෙවල් එක මෙන්න මේ වේව් මේ ට්‍රයැන්ගල් එක වේව් E එක මෙතන ඉවර වෙලා තියෙනවනම් හරිද? මෙන්න මෙතන ඉවර වෙලා තියෙනවනම් මෙතන අපිට ට්‍රයැන්ගල් එකක් විදිහට ඉර්ගියුලර් පැටර්න් එක අපේ හරිද කියලා අපිට බලා ගන්න පුළුවන්. මේකත් එක මෙතඩ් එකක්. මේක නම් බලන්නේ පැටර්න් එක ඉවර වුණාට පස්සේ තමයි බලන්නේ. හරිද? ඒ කියන්නේ මෙතන හැදෙන පැටර්න් එක ඉවර වුණාට පස්සේ තමයි අපි මෙතන ඉර්ගියුලර් එකක් තිබ්බ කියලා අපිට වඩා ෂුවර් කරගන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න ඕක තමයි
මෙතන කියන්නේ එතකොට අපි රෙගුලර් ට්‍රයැන්ගල් ඉවරයි හරිද අපි ඊළඟට කතා දෙන්න රනින් ට්‍රයැන්ගල් අපි රනින් ට්‍රයැන්ගල් කරලා අද ඉවර කරමු ඊට පස්සේ අපි ලිමිටින් සහ නන් ලිමිටින් තමයි කතා කරන්න තියෙන්නේ ඒ දෙක ඉක්මනට කතා කරලා දාන්න පුළුවන් වේවි හිතමු රනින් ට්‍රයැන්ගල් නම් පොඩි එකක් තියෙන්නේ චූටිම ලෙසන් එකක් රනින් ට්‍රයැන්ගල් කියලා ලියා ගන්න මම අර කලින් කියපුවා ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා හිතනවා තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම හිතනවා මගේ channel එක කමෙන්ට්ස් අනුව මම කියන දේ තේරෙන්නේ නැති කියලා හරිද සාමාන්‍යයෙන් ඉතින් ට්‍රයැන්ගල් තාමත් channel එකේ බලන 180ක්වත් subscribe කරලා නැහැ subscribe කළ set වෙන්න මොකද මං දෙන අප්ඩේට්ස් දැන් මාකට අප්ඩේට්ස් මං දීලා ඇති මං දෙකක් දුන්න හරිද මම අන්තිමට දීපු එක වැඩ කරත් ඊතරම හරිද ඒක තාමත් වැඩ හරිද හරි ඕකේ රනින් ට්‍රයැන්ගල් කියලා දාගන්න මෙන්න මේකෙදි මේ රනින් ට්‍රයැන්ගල් සීන් එකෙදි වේව් දෙකම එකම දිශාවට තමයි තියෙන්නේ මෙහෙම A B C D E මේකෙදි වෙන්නේ ට්‍රෙන්ඩ් ලයින් දෙකම එකම දිශාවකට තමයි සෙට් වෙලා තියෙන්නේ හරිද කියන මෙන්න මෙහෙම දැන් තේරෙනවනේ මේ ට්‍රයැන්ගල් එක හැදෙන්නේ මෙන්න මෙහෙම රනින් ට්‍රයැන්ගල් එකක් හැදෙන්නේ මෙතන මේක හැදෙන්න පුළුවන් මෙහෙම බෙයාරිස් විදිහට හැදෙන්න පුළුවන් දැන් මෙතන හැදෙන්නේ බෝලිස් විදිහට හරිද එතකොට මේ ට්‍රෙන්ඩ් ලයින් දෙකම එකම සේම් ඩිරෙක්ෂන් හැදෙන්නේ ඒ වගේම බට් ඇන්ගල් එක වෙනස් හරිද කියන ඇන්ගල් එක වෙනස් ඒක මම ඉස්සරට කියලා දෙන්න ඇන්ගල් එක වෙනස් ඒ කියන්නේ සේම් ඩිරෙක්ෂන් වුණාට ගිහිල්ලා තියෙන පැත්ත වෙනස් හරි සේම් ඩිරෙක්ෂන් වුණාට දැන් මෙතනින් උඩ මෙතනින් දැන් හිතන්න ඇස් මට්ටමේ ඉඳලා මෙතන ඇස් මට්ටමේ ඉඳලා උඩට හැදෙද්දි එකම දිශාවක් නේ හරිද එකම දිශාවක් නේ දැන් ඇන්ගල් එක වෙනස් කියපු පැත්ත මේ කියපු විදිය වෙනස් එකම ඩිරෙක්ෂන් එක හරි සල්ලි තන එකම ඩිරෙක්ෂන් එක ඊගාට වේව් ඒකට වඩා ලොකු වේව් ඒකට වඩා වේව් B එක ලොකුවට හැදෙන්න ඕනේ. ඒ කියන්නේ ඉරිගියුලර් වල විදියට යන විදියට. හැබැයි වේව් B එකට වඩා C එක පොඩියට හැදෙන්න ඕන. ඒ වගේම වේව් C එකට වඩා ලොකුවට වේව් D එක හැදෙන්න ඕන. වේව් D එකට වඩා කුඩා විදියට වේව් E එක හැදෙන්න ඕන. එතකොට මේක කියන්නේ මෙහෙමයි. A එකට වඩා විශාලව B එක හැදෙනවා. B එකට වඩා කුඩාව C එක හැදෙනවා. C එකට වඩා A B C D C එකට වඩා විශාලව D හැදෙනවා D එකට වඩා කුඩාව E හැදෙනවා ඕක ඉගෙන තමයි හරියට මම හදුන්නේ A කුඩායි B විශාලයි B විශාලයි C කුඩායි D D විශාලයි හරි මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ මෙන්න මේක ලියා ගන්න හරිද එතකොට මෙන්න මේ හැම ට්‍රයැන්ගල් එකකට වගේම මේ හැම ඇන්ගල් එකකට වගේම මේ B කියන්නේ A B මම මේක ගන්නකො A B C D E මේ හැම ට්‍රයැන්ගල් එකකටම ඉන්වැඩි ලෙවල්ස් තියෙනවා මොනවද දන්නද ඉන්වැඩි ලෙවල්ස් ඉන්වැඩි ලෙවල්ස් තමයි මේ දැන් B එකේ අපි ගත්තා මෙන්න මේ 2.618 හරිද ඒක තමයි B ලෙවල් එකේ ඉන්වැඩි ලෙවල් එක ඒ වගේම D වලත් ඉන්වැඩි ලෙවල් එක අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම අරගෙන ඒකත් 2.618 වලට අපිට ගන්න පුළුවන් එතකොට ඔන්න ඕක තමයි මෙතන ඉන්වැඩි ලෙවල් එක ඒ වගේම සාමාන්‍යයෙන් මෙන්න මේ වේව් D එක 1 point මෙන්න මේ ලෙවල් එකෙන් සාමාන්‍යයෙන් ඉවර වෙනවා හරිද මෙන්න මේ ලෙවල් එකේ මෙන්න මේ ලෙවල් එකේ වේව් D එක ඉවර වෙනවා in running triangle වල හරිද මේක පොඩි ටිප් එකක් විතර ලියා ගන්න හරි එතකොට අපි බොයිස් ඔක්කොම කතා කරා ඔක්කොම කතා කරා අපේ දේවල් වල
අපි කතා කරන්න තියෙන රනින් ට්‍රෑන්ගල් ටික අපි ඒ පහ කතා කර අද වීඩියෝ එකේදී අපිට දැන් තියෙන ලිමිටින් සහ නන් ලිමිටින් කතා කරන්න ඒ වගේම රූල්ස් ඔෆ් ඕල්ටර්නේෂන් පොඩි රූල්ස් ටිකක් පොඩි නෑ ටික රූල්ස් ටිකක් තියෙනවා මම ඒ ටික වල හොඳට ඔන්න දාලා දෙන්නම් එතකොට ඔන්න ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ මම මෙතන පොඩි අප්ඩේට් එකක් දෙන්න හිතුවා හැබැයි ඉතින් පොඩි කේස් එකක් තියෙන මෙතන අප්ඩේට් එක හරිද කියන්නේ මෙතන මගේ සිනාටික මට ට්‍රේඩ් එකක් ගන්න හිතෙන්නේ නැහැ මොකද දැන් මගේ අයිඩියා එක තියෙන දැන්ට බේහරිස් හරිද දැනට මෙහෙම මෙහෙම වැටෙන්න ඕන කියලා හිතෙන්නේ හරිද ඒක තමයි කියන්නේ දැන් මෙතන හැදෙන්න ඕන පැටර්න් එක තාම ක්ලියර් නැහැ මෙතන ඩබල් එක්ස් එකක් හදලා තියෙන්නේ කොම්බිනේෂන් එක එතන වේව් ෆස්ට් එක ඉවර කිරීමක් දෝ කියලා කියනවා මොකද තාම වේව් මෙතන ඇතුළ ඉවර නැහැ ඒ වගේම දැන් මෙතන හැදෙන්න පුළුවන් පැටර්න් එක ගැන තාම ලොකු අයිඩියා එකක් නැහැ හරිද දැන්ට අයිඩියා ගන්නවා දැන් මෙතන මොකක් කරේ අඩුම ට්‍රැන්ගල් එකක් මොකක් කරේ එකක් හැදුනොත් හරිද we'll see මචං channel එක join වෙලා ඉන්න හරි channel එක join වෙලා ඉන්න අනිවාර්යෙන් channel එකට join වෙන්න එතන මම එක එක දේවලුත් දානවා මේ ideas හරිද මෙන්න මේ idea එක නියෝ chart කියන group එකේ තමයි දාලා තිබ්බේ මේක වහින වටින එකක් බුක් එක නැත්තම් මගෙන් ඉල්ල ගන්න නියෝ බුක් එක මේ ඔක්කොම මම බුක් එකේ තියෙන දේවල් තමයි ඔයාලට කියලා දෙන්නේ මම ඉගෙන ගත්තේ බුක් එකෙන් හරිද එතකොට මං හිතනවා ලංකාවේ උන්ට නියෝ ඉගෙන ගන්න හොඳම තැන මගේ channel එක කියලා හරිද මං උන්ට පුළුවන් උපරිමයෙන් මන් දෙනවා මං කිසිම ගුරු මුස්තියක් ඒවා නම් මනන්නේ නැහැ උට බඩ ඔබට සිරාම දේ තමයි දෙන්නේ මොකද මං ඉගෙන ගත්ත අමාරුව දන්න නිසා තව කෙනෙක් මෙහෙම අමාරුව ඉගෙන ගන්න ඕනේ නැති නිසා හරිද හරිද ඒක නිසා channel එක subscribe කරලා set වෙන්න මන් දී බලන්න ideas මේවා බලන්න කොහොමද මේ වැඩ කරලා තියෙන්නේ කියලා හරිද එතකොට ඕක තමයි මට කියන්න ඕන වෙලා තිබ්බේ දැනට ඉන්නේ මෙන්න මේ අයිඩියා එකේ මෙන්න මේ අයිඩියා එකේ ඉන්නේ දැන් ඒක වැඩ කරලා තියෙනවා හරිද ඒක වැඩ කරලා තියෙනවා මං කියපු විදිහට මාකට් එකේ ගාන්ට ඇවිල්ලා තියෙනවා හරිද හරි ඕකේ එහෙනම් හැමෝම ජය වේවා සෙට් එහෙනම් අලුත් වීඩියෝ එකෙන් සෙට් වෙමු ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න කවුන්ට් ලොස් කරගන්න හදන්න එපා ඉවසීමෙන් මේ ගේම් එක ගහන්න හරිද අනිවාර්යෙන් please be patient මචං මේක ඉවසීම ඕන නැත්නම් මේ ගේම ගහන්න අමාරුයි කොච්චර වැටුණත් මේක අල්ලන් ඉන්න සාමාන්‍ය ට්‍රේඩිං වල මොකද්ද ගෝල්ඩන් වර්ඩ් එක තමයි කියන්නේ ගෝල්ඩන් වර්ඩ් එක තමයි කන්සිස්ටන්සි කියන එක එහෙනම් හැමෝටම ජය වේවා